හරි ඉතින් මං කලින් වීඩියෝ කිව්වා අවසානයට ඔයාලා බැලුවා නම් මම OTT වල බලන දේවලුත් අනිවාර්යෙන් ගේනවා කියලා මම කිව්වා. මට අතම මේක තියේටර් එකේ මට බලන්න හම්බුන්නේ නැහැ. දැන් ඕල්රෙඩි මම ලෑස්ති බලන්නේ. ඔයාලට දැන් තියේටර් එකේ නෑ. ඒ තමයි They Call Me OG. OJ's ගම්බීරා. ඉතින් ඇත්තම මම මේ දවස්වල ගොඩක්ම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වලින් මම ගොඩක්ම ඉන්ට්‍රස්ට් මේ ෆිල්ම් එකේ. තමන් එස්ගේ කරන ඒ බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එක නෙක්ස්ට්ම ලෙවල්. අනිරුද්ධ ලොකු චැලෙන්ජ් එකක්. එයා කොහොමද තමන් එස් කියන්නේ කොහොමද ටැලන්ටඩ් බට් අර අනිරුද්ධ රැල්ලට මේක වෙනම මේක ට්‍රෑෂ් එකක් වෙලා තියෙන්නේ. මේක නියමයි. එයා නියමටම බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එක කරන එක තමයි ෆිල්ම් එකේ ගොඩක්ම ලෙවල් අප් වෙන්නේ. බට් the director එකේ නම තමයි name is සුජීත්. සුජීත් කියන්නේ සුජීත් තමයි නානිගේ ෆිල්ම් එක මට කියන්න බෑ තේරෙන්නේ නැහැ ඔයාලට. බට් සාහෝ ඊට වඩා හැමෝම දන්නේ සුජීත්ගේ ඩිරෙක්ෂන් යටතේ ඇදුණු සාහෝ ප්‍රභාස්ගේ සාහෝ ෆිල්ම් එක බැලුවා නම් දන්නවා ඒ ඔඩියන්ස් එකේ කාලේ ගොන් ඔඩියන්ස් එකක් කෙලිම කියන්න ඕනේ. ඒ සාහෝ කියනවා මම අදටත් මාර විදිහට ආස කරන හොලිවුඩ් ලෙවල් එක බොලිවුඩ් ඉන්දියාවට ගෙන ආපු හොඳ පට්ට වැඩක්. හොඳ බර වැඩක්. ඒ වුණාට ඉතින් ඔඩියන්ස් එක ෆේල් වුණා. ඒක ඇක්සෙප්ට් කරන්න බෑ. දැන් ඉතින් ඇක්සෙප්ට් කරනවා හොඳට. සාමේ They Call Me OG එකට පස්සේ ගොඩක් අය ඇක්සෙප්ට් කරනවා. සාහෝ ආයි බලන්න පටන් ගන්න තියෙනවා. හේතුව වලට ෆිල්ම් එක බලුවට පස්සේ තේරෙයි They Call Me OG. ඒක මේක තනිකර ගොඩම් සාහෝ එකට වඩා මේක ගොඩක් වයලන්ස් තියෙනවා. බට ඒ වයලන්ස් බලන්න පුළුවන්. වයලන්ස් එන්ටර්ටේන්මන්ට් එකට බර වෙච්ච හැබැයි සුජීත් මේ පාර ගොඩක් දැන් සාහෝ එක ෆුල් ඉන්ටර්නැෂනල් හොලිවුඩ් ලෙවල් එකකට හදලා තියෙනවා. බට් මම දැක්කේ They Call Me OG එකේ ගොඩක් ඒ කියන්නේ තෙලුගු සිනමාවට ඉන්දියාවට සෙට් වෙන්න තමයි හදලා තියෙන්නේ. ඒ මසාලා එක ඒ අර ලෙවල් එකේ මසාලා එක ඉන්දියාවේ තියෙන මේ මසාලා ලෙවල් එක අපි ලංකාවේටත් අපි අය බලන්න ආසයි. මසාලා ඇක්ෂන් එක මේක තියෙනවා. ගොඩක් ඉතින් දකින්න වල ට්‍රේලර් එකේ ඔක්කොම බලලා තියෙනවා නම් ඔයාලට තේරෙනවා මේක ගොඩක් ජැපනීස් සමුරායි පැත්තට ගොඩක් බරයි. ගොඩක් නෙවෙයි 100%ම බරයි. ඉතින් ඒ කතාව ගලාගෙන යන හැටි, ඒ ස්ටෝරි ටෙලිං එක, ස්ක්‍රීන් ප්ලේ, ඒ හෙවි පවන් කල්යන්ගේ ෆෑන්ස්ලට සෙට් වෙන්නේ හදලා තියෙන හෙවි එන්ට්‍රන්ස්, හෙවි මියුසික්, හෙවි සීන්ස්, ස්ක්‍රීන් ප්‍රසන්ස් wow. ඒ කියන්නේ මම මේ පළවෙනි විනාඩියම පළවෙනි විනාඩියම වගේ මම බලද්දි මට තේරෙන අපරාධෙක මිස් වුණා. මට තියේටර් එකේ අපරාධේ මට කෑ ගහන්න තියදෙන්න පුළුවන් කියලා හිතුන සීන්ස් ගොඩක් තියෙනවා. ඉන්ටර්වල් එක ස්පෙෂලි ඉන්ටර්වල් එකෙන් පස්සේ සීන්ස් සායක සීන් එකක් තියෙනවා. එතන මම ඔල්රෙඩි කියලා ඉවරයි. සා ගොඩක් අය දන්නවා බලපු හෝ කොයින් හරි දැකපු අය. මේක යුනිවර්ස් එකක්. සුජීත් සිනමැටික් යුනිවර්ස් SCU. සාහෝ එකේ කොහොමද මේක ලින්ක් වෙන්නේ කියන එක මම කියන්නේ. බට් සාහෝ එකේ තියෙනවා ඔයාලා බලන්න ඇති යා හීරෝගේ එන්ට්‍රි එක ප්‍රභාස්ගේ. ඊට පස්සේ අර ෆුල් කොලනි එකක ෆයිට් එක වල මතක ඇති වල මම බැලුවා ඒ වගේම සීන මේකේ තියෙනවා වෙලා ඉවරයි. හැබැයි බට් පේන මට ෆුල් සාහෝ මතකුනේ. මට සිරි සාහෝ මේකට මෙහෙම ලින්ක් කරලා දෙන්නේ කියලා බද්දි නෑ. බට් සිමිලර් සිටුේෂන් බට් ඒක ෆුල් බ්‍රූටල්. මාරද ඒ ලින්ක් කරන විදියට ඒ පොඩ ළඟින් යන විදියට සහ සාහෝ හරියට බලලා තියෙනවා නම් මේකේ ඒක අපිට හරියටම පොයින්ට් අවුට් කරන්න කලින් අපිට සිම්බල්ස් සමහර තැන්වල දකින්න හම්බ වෙනවා. ස්පෙෂලි එක තැනක් තියෙනවා. ඒක ඔයාලා හරියට නොටිස් කරොත් ඔයාලට අල්ලගන්න පුළුවන්. එතරම්දී දැන් තමයි සාහෝ එකට මේක කනෙක්ට් වෙනවා කියලා පෙන්වන්නේ. මේ يعني කටිමත් කියන්නේ නැතුව කොහොමද ඕවරෝල් ෆිල්ම් එක ගත්තම ස්ටෝරි එක ඕකේ. ස්ක්‍රීන් ප්‍රසන්ස් ඇක්ටිං මයිසල් කිව්වගේ ඒ ඔක්කොම හොඳම ලෙවල් එකකට තියෙනවා. බට් අර සමහරවිට ඩයලොග්ස් වල සමහර තැන්වල ස්පෙෂලි ප්‍රකාශ් රාජ්ගේ යාගේ යාළුවගේ අතර යන වලියක් යනවා. ඒ වලිය ටික සමහරවිට නිකන් ඔහේ එකපාරට අතල්ලා දාලා වගේ එකක් පේනවා. ලව් ස්ටෝරි එක නම් ඉතින් සිම්පල් ස්වීට් එක necessary වෙනවා. ඉමෝෂනල් ඇන්ගල් එක හොඳට ගාවන්න ඕන නිසා ඒක ඉතින් necessary එක unnecessary කියන්න බෑ. හරිම ස්ට්‍රෝං කැරක්ටර් එකක් කියලා පෙන්නන්න ෆුල් ෆෝකස් එක දෙලා තියෙන පවන් කල්යන්ට. ඉතින් ඒ එමලා කියන්නේ OG ෆුල් ෆිල්ම් එක වලට යන්නේ OG. ඉතින් ඒක ඉතින් පවන් කල්යන්ගේ ෆිල්ම් ෆෑන්ස්ලට සෙට් වෙන්න ෆුල් හදලා තිනවා. ඒක through යුනිවර්ස් එක ඩෙවලොප් කරන්න ගේමක් ගහලා තියෙනවා කියලා පේනවා සුජීත්. ඉතින් ඒක තමයි මම දැක්කේ. කොහොම හරි ඉතින් 1 or 2 3 times බලන්න පුළුවන්. මොකද 3 times කියන්නේ මේ මසාලා ඇක්ෂන් මේ ලෙවල් එක. ගොඩක් සීන්ස් සහ බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එක නිතරම උදව්කාර දෙනවා. මගේ ඔළුවේ එක හැරගෙන ඒවා හේතු තියෙන ෆිල්ම් එක බලන්න.
කවරත් මසාල එන්ටර්ටේන් එක මසාල ඇක්ෂන් ආතල්ලයක් බලන්න පුළුවන් බලාගෙන ඉන්න පුළුවන් මේ හොඳ ආතල්ලයක්. ඉතින් මම කියන්නේ ඔයාලා දැන් Netflix එකේ තියෙනවා ඔයාලා බලන්න පුළුවන්. යා ඕවරෝල් මම මේකට දෙන 8ක්. මම අර ඉතුරු දෙකක් වගේ දෙන්නේ නැත්තේ මේක මම දකින පොඩ ස්ටෝරි එක තව පොඩ්ඩක් එහාම වෙලා ස්ට්‍රෝං වුණා නම් සා ඒ කියන්නේ පවන් කල්යාටම ફોකස් එක නොදී තව ස්ටෝරි එක ඩෙවලොප් වීම තහ ටිකක් වෙන විදිහකට ගියා නම් මරු කියන එක මගේ ඔළුවේ තිබුණා. සමහර ඩයලොග්ස් සමහර ඒවා ඒ කියන්නේ ඉක්මනට යවන විදිය එහි ඔක්කොම හේතු වෙන පවන් කල්යාණම ફોකස් එක දීලා ගේම ගහරවලා තියෙන නිසා තමයි ඔක්කොම හේතුව නැත්නම් මේ මොකුත් නෙවෙයි. ඔව් ඉතින් ඒක 8ක් දෙන්න නැත්නම් මේක 9.5 දෙන්න බය නැතුව අර අරක නැත්තම්. ඉතින් හැමෝට ගොඩක් සීනර් ප්‍රති ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඒකම සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. දැන් තින් බයි. ඇයිසල කිව්වා වගේ Netflix එකේ බලන ඒවත් හිමීට හැම එකම බලන්නේ නැහැ. ඒවත් ඒ ඉස්සරහට බලමු.